හරි බං. දැන් අපි මේදී 2016 2015 කියන පේපර් දෙක සම්පූර්ණයෙන් ඉවර කරලා තියෙනවා. අද අපි යනවා 2017 පේපරේ MCQ එක සාකච්ඡා කරන්න. සුපුරුදු පරිදි මේකේ තියෙනවා ප්‍රශ්න 40ක්. එක ප්‍රශ්නයකට තියෙනවා උත්තර 4ක්. ඒ හතරෙන් එකක් තමයි තෝරගන්න තියෙන්නේ. හරි එහෙනම්. පළවෙනි ප්‍රශ්නේ ඉඳන් පටන් ගමු. පහත දැක්වෙන කුමන ශාක විවෘත බීජ ශාක වේද? පොල්, වී, තෘණ, පයිනස්. පොල් ගත්තාම විවෘත බීජ ශාකයක් නෙමෙයි. පොල් ගෙඩියේ බීජය තියෙන්නේ පොල් එල්ල ඇතුලේ. වීත් එහෙම. වී වල තියෙන පොත් ඇතුලේ තමයි වී වල ඇටේ තියෙන්නේ. තෘණ ශාක වලත් එහෙම. හැබැයි පයිනස් ගත්තාම පයිනස් වල විවෘත බීජ ශාකයක් තමයි. බීජය ඇතුලේ තමයි මදේ තියෙන්නේ. බීජය සම්පූර්ණයෙන් එළියේ තියෙන්නේ. බීජයේ වටේ ආවරණයක් නැහැ. හරි. එතකොට උත්තරේ 4. ඊළඟට අහනවා බල ගූර්ණයේ ඒකක කුමක්ද? බල ගූර්ණය. බල ගූර්ණය කියන්නේ ගූර්ණය ගන්න ලබන ලක්ෂ්‍ය වටා බලය කරන ස්ථානයට ඇති දුර වගේ එකක් තමයි කියවෙන්නේ. ගූර්ණය ගන්න මේ ලක්ෂ්‍ය වටාන. මෙන්න මෙතනින් බලයක් යදෙනවා නම් නිව්ටන් වලින්. මෙන්න මේ දුර එදෙන ගූර්ණය සමානයි Ln. ඒ කියන්නේ n වෙනුවට අපි දාගමු f කියලා. f කියන්නේ බලය. L කියන්නේ දුර. එතකොට බලය වාරයක් දුර සමානයි ගූර්ණය. එතකොට ගූර්ණයේ ඒකක වෙන්නේ බලය නම් නිව්ටන්, දුර නම් n. එතකොට nm එහෙම නැත්නම් නිව්ටන් මීටර තමයි ගූර්ණයේ ඒකක. ඒ කියන්නේ 3 වෙනි එක. හරි. ඊළඟට මිනිසාගේ නයිට්‍රජනීය බහිස්ත්‍රාවය සඳහා ප්‍රධාන වශයෙන් දායක වන්නේ සම, වෘක්කය, නාසය, පෙනහැලි. පෙනහැලි ශ්වසනය හා සම්බන්ධයි. නාසයත් ශ්වසනය හා සම්බන්ධයි. සම බහිස්ත්‍රාවය කියන්නේ දහඩිය හා සම්බන්ධයි. එතකොට වෘක්කය මගින් තමයි නයිට්‍රජනීය බහිස්ත්‍රාවය සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ වෘක්ක වලින් පෙරිලා ඉවත් වෙන ඒවා තමයි නයිට්‍රජනීය බහිස්ත්‍රාවය විදිහට හඳුන්වන්නේ. හරි. එතකොට ඒකට උත්තරේ දෙවෙනි එක. දැන් අපි ඉන්නේ හතරවෙනි ප්‍රශ්නේ. හතරවෙනි ප්‍රශ්නෙට ගියාම ඒකේ කියන්නේ මෙන්න මෙහෙම එකක්. පහත කුමන ද්‍රව්‍ය ජලය සමග මිශ්‍ර කළ විට විෂම ජාතියේ මිශ්‍රණයක් ලැබේද කියලා අහනවා. කොපර් සල්ෆේට්, සීනි, තිරිඟු පිටි, එතිල් මධ්‍යසාරය. ඔයගොල්ලෝ දන්නවනේ කොපර් සල්ෆේට් ද්‍රාවණයක් විද්‍යාගාරයේදී ජලයත් එක්ක මිශ්‍ර කරපුවම කොයි වගේ එකක්ද එන්නේ? හැමතැනම ඒකාකාර වෙච්ච ද්‍රාවණයක් තමයි අපිට හම්බෙන්නේ. සීනි දිය කරලා ද්‍රාවණයක් හදාගන්න. තේ එකක් එහෙම දිය කර හදාගෙන ඇතිනේ සීනි දාලා. එතකොට ඒ සීනිත් එක්ක කලවම් වුණාම තැන් වල එක එක විදිහද? නෑ එකම වගේ. ඒ කියන්නේ සීනිත් නෙමෙයි. එතිල් මධ්‍යසාරය. එතිල් මධ්‍යසාරය ස්ප්‍රීතු ලාම්පුව වල තිබිලා තියෙනවා. ස්ප්‍රීතු ලාම්පුව ගත්තාම ඒක ඇතුලේ එක එක වර්ණවත් ඒවාන් තියෙන්නේ. ඒ ඇතුලේ තියෙන එක එක જાතිය මධ්‍යසාරය. ඒ වගේ එක එක තැන්වල මේ එක එක නෑනේ. එකම වගේ. හැබැයි තිරිඟු පිටි එහෙම නැත්නම් පාන් පිටි වතුරේ දිය කරපුවම පාන් පිටි ටික එහෙම නැත්නම් තිරිඟු පිටි ටික ජලය යට බැහැලා ඉතුරු වෙනවා. ජලය පා වෙනවා. ඒ කියන්නේ ජලයට අඩියට ගිහිල්ලා කැට ගැහිලා ඉතුරු වෙනවා. ඒ කියන්නේ එතන විෂම ජාතිය මිශ්‍රණයක් ඇති වෙන්නේ. එතකොට හතරවෙනි එකට උත්තරේ 4. 5. ස්වායු ශ්වසනයේදී ශක්තිය නිදහස් කෙරෙන්නේ පහත සඳහන් කුමන ඉන්ද්‍රිකාව මගින්ද කියලා අහනවා. තියෙනවා න්‍යෂ්ටිය තියෙනවා, මයිටොකොන්ඩ්‍රියම තියෙනවා,
රයිබෝසෝම් තියෙනවා. ගොල්ගි සංකීර්ණයේ තියෙනවා. හරිද? එතකොට මේ වගේ ස්වායු ශ්වසනයේදී ශක්තිය නිදහස් කෙරෙන්නේ පහත සානහන් කුමන ඉන්ද්‍රිකාව මගින්ද කියලා තමයි අහන්නේ. ඒක සිද්ධ කරන්නේ රයිබෝසෝම මගින්. රයිබෝසෝම ගත්තහම තවත් විදිහකින් ප්‍රෝටීන් සංශ්ලේෂණය කිරීමට ස්ථානයක් විදිහට සැපේනවා. ඒ කියන්නේ ප්‍රෝටීන් සංශ්ලේෂණය කරන්න තැනක් විදිහට රයිබෝසෝම ක්‍රියා කරනවා. එතකොට ගොල්ගි දේහය ගත්තහම ශ්‍රාවීය ද්‍රාව්‍ය නිපදවන්න අසුරා තැබීමේ කාර්යයන් සඳහා මේ දායක වෙනවා. ඊළඟට ආයි තියෙන්නේ මයිටොකොන්ඩ්‍රියම. මයිටොකොන්ඩ්‍රියම් මගින් තමයි මේකෙදී අපිට අහලා තියෙන ස්වායු ශ්වසනයේදී ශක්තිය නිදහස් කෙරෙන්නේ. රයිබෝසෝමෙන් නෙමෙයි. රයිබෝසෝමෙන් කරන්නේ මේ ප්‍රෝටීන් සංශ්ලේෂණයට ස්ථානයක් ලෙස ක්‍රියා කරන එක. එතන පොඩි වැරදීමක් වුණේ. වැඩි හිතන්න හොඳ නැහැ. ඊළඟට 6 වෙනි එක. එතකොට ඒකට උත්තරේ 2 මයිටොකොන්ඩ්‍රියම. පහත සඳහන් ඔක්සයිඩ් අතුරෙන් කුමන ඔක්සයිඩේ බාස්මික වේද? දීලා තියෙනවා මැග්නීසියම් ඔක්සයිඩ්, ඇලුමිනියම් ඔක්සයිඩ්, සල්ෆර් ඔක්සයිඩ්, සිලිකන් ඔක්සයිඩ්. මෙතන ගත්තහම සල්ෆර් ඔක්සයිඩය ආම්ලිකයි, ඇලුමිනියම් ඔක්සයිඩය උදාසීනයි, මැග්නීසියම් වල ඔක්සයිඩය බාස්මිකයි. එතකොට සිලිකන් ඔක්සයිඩයත් උදාසීන හා සමානයි. රූපේ දී ඇති සත්ව පටකය මොකක්ද කියලා තමයි අහන්නේ. පේශි පටකයක්, ස්නායු පටකයක්, අපිච්ඡද පටකයක්, සම්බන්ධක පටකයක්. මේක ඇවිල්ලා අපිච්ඡද පටකයක්. සමය උඩ තියෙන අපිච්ඡද අන්න ඒ කොටස. ඊළඟට බයිසිකල් ඩයිනමෝවක් තුල එතකොට 7 වෙනි එකට උත්තරේ 4 නෙමෙයි 3, 6 වෙනි එකට උත්තරේ පළවෙනි එක, 8 වෙනි එක. බයිසිකල් ඩයිනමෝවක් තුල සිදුවන්නේ පහත් සඳහන් කුමන ශක්ති පරිවර්තනයේද? විද්‍යුත් ශක්තිය, යාන්ත්‍රික ශක්තිය? නෑ. තාප ශක්තිය, විද්‍යුත් ශක්තිය? නෑ. යාන්ත්‍රික ශක්තිය, විද්‍යුත් ශක්තිය? ඔව්. විද්‍යුත් ශක්තිය, ආලෝක ශක්තිය? නෑ. සමහර අය මේකේ විද්‍යුත් ශක්තිය, ආලෝක ශක්තිය කියන එක හිතලත් ගහලා ඇති. මොකද ඩයිනමෝවක් ගත්තහම මෙතන ඩයිනමෝ කියන්නේ දැන් මේක බයිසිකල් රෝදය කියලා හිතන්නකෝ. බයිසිකල් රෝදේ මෙන්න මෙතෙන්ට හයි වෙනවා චූටි කෑල්ලක්. ඒ කෑල්ලේ මෙන්න මෙහෙම එකක් ඇවිල්ලා ඒක හයි වෙනවා මෙන්න මේ වගේ කෑල්ලකට. මෙන්න මේකට තමයි ඩයිනමෝ කියන්නේ. මේකෙන් එළියට දෙන්නේ විද්‍යුත් ශක්තිය. එතකොට මෙතන තියෙන පුංචි රවුමක් වගේ එකක්. බයිසිකලේ රෝදේ මෙහාට කැරකෙනවා. ඒ කැරකෙද්දී මේක මෙහාට කැරකෙනවා. ඒ කැරකෙද්දී මෙතනින් කරන්ට් එක නිපද වෙනවා. එතකොට මේක සිද්ධ වෙලා තියෙන්නේ මෙතන චලනයක් වෙනවා. ඒ කියන්නේ චාලක ශක්තිය. මෙතනින් කරන්ට් එකක් එනවා. ඒ කියන්නේ විද්‍යුත් ශක්තිය. ඒ කියන්නේ චාලක ශක්තිය විද්‍යුත් ශක්තිය විදිහට පරිවර්තනය වෙලා තියෙනවා. හරි. එතකොට ඒකට උත්තරේ 3. අපි යමු ඊළඟ එකට. ජීවීන් තුළ සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරනු ලබන්නේ එන්සයිම මගින්, හෝමෝන මගින්, මේද අම්ල මගින්, ජලය මගින්. ජීවීන් තුළ සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන්නේ. ජෛව රසායනික ක්‍රියා ඒ කියන්නේ මේ උත්ප්‍රේරණය කරනවා කියන්නේ ඇවිල්ලා ඉස්මතු කරනවා වගේ එකක්. එහෙම නැත්නම් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කරනවා වගේ එකක් තමයි උත්ප්‍රේරණය කරනවා කියලා කියන්නේ. ඒක කරන්නේ මොනවාගෙන්ද? එන්සයිම වගේ. හෝමෝන නෙමෙයි. හෝමෝන ක්‍රියා කරන්නේ එන්සයිම මගින්. හරි. එතකොට උත්තරේ දෙවෙනි එක ඊළඟට අහනවා 10 වෙනි එක. බල යුග්මයක් ක්‍රියා කරන්නේ පාද සඳහන් කුමන අවස්ථාවේදීද කියලා අපෙන් අහනවා.
තල්ලු කිරීමෙන් දොරක් ඇරීමේදී ස්කුරුප්පු නියනක් මගින් ඇණයක් ගැලවීමේදී කඹ ඇදීමේ තරංගයේ කණ්ඩායම දෙකක් විසින් කඹය ප්‍රතිවිරුද්ධ දිශාවලට ඇදීමේදී පුද්ගලයන් දෙදෙනෙකු විසින් බිම තබා ඇති පෙට්ටියක් එකම දිශාවකට තල්ලු කිරීමේදී හරි මේකේ කියන අවස්ථා තුන බලමු. තල්ලු කිරීමෙන් දොරක් අරිනවා. මෙන්න මෙහෙම තියනවලු දොරක්. හරිද? එයා මෙතෙන්ට බලයක් දෙනවලු. මෙහාට කැරකිලා දොර ඇරෙන්න. මම හිතනවා පැහැදිලි ඇති කියලා එක මෙහාට බලයක් දෙනවාලු. මේක දොරක් කියලා හිතන්නේ. මෙන්න මේ දැන් මම අසව කරලා තියෙනවා කියලා හිතන්න. හරි ඊළඟට කියන්නේ ස්කෝප් නියනක් වලින් ඇණයක් ගැලවීමේදී ඔන්න ඔහොම එකක් තමයි ඒකේ තියෙන්නේ. එතකොට කඹ ඇදීමේ තරගයකදී දෙපැත්තට අදිනවා. මෙන්න කඹ ඇදීමේ තරගයක් මෙන්න කොටසක් මෙහාට අදිනවා කොටසක් මෙහාට අදිනවා මෙන්න මැද දෙක ගහපුවා. හරි ඊළඟට කියනවා පුද්ගලයන් දෙදෙනෙක් බිම තියෙන පෙට්ටියක් තල්ලු කරනවා. හා මෙන්න මෙහෙම තියෙනවා පෙට්ටියක්. ඒක මෙන්න මෙතනින් බලයක් දීලා මෙන්න මෙතන ඉන්න කොටු වගේ. මෙතන ඉන්න තවත් කොටු වගේ. ඒ දෙන්න තල්ලු කරගෙන යනවා. එතකොට මේකේ මෙන්න බලය ක්‍රියා කරන ලක්ෂ්‍ය මෙන්න ලම්බක දුර. එතකොට මේක හරහා ක්‍රියාත්මක වෙන්නේ ගූර්ණය. මේකේ සංප්‍රයුක්ත බලය සරල රේඛීය මේකත් සරල රේඛීය සංප්‍රයුක්ත බලයක්. මේක කැරකෙනවා. ස්ක්‍රූප්පුණේ කල්ලන්නේ මෙහෙම. මම හිතනවා පේන්නේ නැති කියලා. ඒකෙන් කැරකෙනවා. එක මේ ඇඟිල්ලෙන් මේ ඇඟිල්ලෙන් මෙහාට තල්ලු වෙද්දී අනිත් ඇඟිල්ලෙන් මෙහාට තල්ලු වෙනවා. ඒ කියන්නේ එක ඇඟිල්ලකින් මෙහාට තල්ලු වෙද්දී අනිත් ඇඟිල්ලෙන් මෙහාට තල්ලු වෙනවා. ඒ කියන්නේ මෙතන තියෙන්නේ බල යුග්මයක්. ඒකත් එක්තරා විදිහක ගූර්ණයක් තමයි. හරිද? හරි. එතකොට මේකට අහලා තියෙන එකට උත්තරේ 2 ස්කුරුප්පු නියනක් මගින් ඇණයක් ගැලවීමේදී. ඊළඟ එක. ඇලුමිනියම් 3+ අයනයේ ඇති ඉලෙක්ට්‍රෝන ගණන හා ප්‍රෝටෝන ගණන පිළිවෙලින් තියෙන්නේ මොකේද කියලායි අහන්නේ අපේ. ඇලුමිනියම් කියන ලෝහය. ඒක ගත්තහම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 13යි. එතකොට ඇලුමිනියම් කියන කෙනා ගත්තහම ඇලුමිනියම්ගේ 13යි 26යි. ස්කන්ධ ක්‍රමාංකයේ 26යි පරමාණු ක්‍රමාංකයේ 13යි. ඇලුමිනියම් 3+ ගත්තහම පරමාණු ක්‍රමාංකයේ 13යි ස්කන්ධ ක්‍රමාංකය 23යි. මොකද ඉලෙක්ට්‍රෝන 3ක් ගැලවිලා ගිහිල්ලා තියෙනවා. එතකොට ස්කන්ධ ක්‍රමාංකය 13යි පරමාණු ක්‍රමාංකය 13යි ස්කන්ධ ක්‍රමාංකය 26යි. මෙයාගේ පරමාණු ක්‍රමාංකය 13යි ස්කන්ධ ක්‍රමාංකය 23යි. හරිද? එතකොට එහෙම වෙද්දි ඇලුමිනියම් කියන කෙනාගේ අපි ලියමු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඉලෙක්ට්‍රෝන 13. ඒ කියන්නේ
2යි 8යි 3යි 8යි 2යි 10යි 3යි 13යි. එතකොට මෙයාගේ ඇලුමිනියම් 3+ කියන්නේ ඉලෙක්ට්‍රෝන 3ක් ගැලවිලා ගිහිල්ලා ඇලුමිනියම් 3+ කියන එක නාගත්තාම 2යි 8යි ඉලෙක්ට්‍රෝන 10යි. එතකොට ඔන්න ඔහොම එන්නේ. දැන් එතකොට අපේ මෙතන අහන්නේ ඉලෙක්ට්‍රෝන ගන්න හා ප්‍රෝටෝන ගන්න. ප්‍රෝටෝන ගන්න මෙන්න අපේ බීම් මෙයාගෙන් අහන්නේ ප්‍රෝටෝන ගන්න සමානව මෙන්න මෙයාට ඉලෙක්ට්‍රෝන ගන්න සමානව මෙන්න මෙහාට. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 10යි ප්‍රෝටෝන 13යි පළවෙනි උත්තරය. හරි. අපි ඊළඟට යමු. ට්‍රිටියම් සමස්ථානිකේ සම්මත අංකණය කුමක්ද කියලා අපෙන් අහනවා. ට්‍රිටියම් කියන එක්කෙනා ගත්තහම එයාගේ ඉලෙක්ට්‍රෝන 1යි නියුට්‍රෝන 3යි නේද? හයිඩ්‍රජන්ගේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 1යි. ප්‍රෝටෝනත් නැහැ නියුට්‍රෝනත් නැහැ. එතකොට හයිඩ්‍රජන්ගේ සමස්ථානික 3යි ප්‍රෝටියම් ඩියුටීරියම් ට්‍රිටියම්. ඩියුටීරියම් එක්කෙනාගේ නියුට්‍රෝනයයි ඉලෙක්ට්‍රෝනයයි. ට්‍රිටියම් කියන එක්කෙනාගේ නියුට්‍රෝන 2යි ඉලෙක්ට්‍රෝනයයි. එතකොට ඒ විදිහත් එක ගැලපෙන්නේ මෙතන තියෙන ඒ වගේම තුන්වෙනි උත්තරේ. හරි. අපි බලමු ඊළඟ එක. ඊළඟ එක කියන්නේ මෙන්න මෙහෙම. සුළඟ මගින් ව්‍යාප්ත වීම සඳහා හොරෂාගේ බීජ පහත් සඳහන් කුමන අනුවර්තනයක් දක්වයිද? තටුවැනි ව්‍යුහ දැරීම, රෝම සහිත වීම, වාතයේ බීජ කවච දැරීම, විවිධ රටා වලින් යුක්ත වීම. වාතයේ පැතිරෙන්න. වාතයේ පැතිරෙන්න හොර කියන කෙන අරගෙන තියෙන්නේ තටුවැනි ව්‍යුහ. ඔයගොල්ලෝ දැකලා ඇති. හොර කියන කෙනා ගත්තහම මෙන්න මේ වගේ චූටි පැතලි ටිකක් දිග බීජයක් තියෙනවා. හැබැයි ඒකේ එක පැත්තකට මෙහෙම ගිහිල්ලා තියෙනවා. අනිත් පැත්තට මෙන්න මෙහෙම ගිහිල්ලා තියෙනවා. හරිද? මේක මෙහෙම එනවා නම් මෙන්න මේ වගේ එකක් තමයි එන්නේ. පැහැදිලි මදියද නේද? ඒ කියන්නේ ඇවිල්ලා එකක් මෙහෙම යනවා අනිත් එක මෙහෙම යනවා. මෙතනින් තට්ටයි ඔහොම ඇවිල්ලා මෙතනින් තියනවා මෙන්න මෙහෙම බීජය. ඔන්න ඔය වගේ එකක් තමයි තියෙන්නේ. එතකොට අනිත් ඒවා රෝම සහිත වීම, වාතයේ පිරි බීජ කවච දැරීම, විවිධ රටා වලින් යුක්ත වීම ඒවා සතුන් මගින් ව්‍යාප්ත වීමට දරන අනුවර්තන විදිහට සලකන්න පුළුවන්. එතකොට වාතය පිරි බීජ කවච දැරීම කියන එක ස්ෆෝටනය මගින් වෙන්නත් පුළුවන්. හරි ඊළඟ එක. එතකොට ඒකට උත්තරේ පළවෙනි එක. එක්තරා සහසංයුජ සංයෝගයක් ජලය තුලදී පරිපූර්ණ ලෙස අයනීකරණයට ලක් වේ. මෙම සංයෝගයේ පහත කුමක් විය හැකිද? ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්, HCl, copper sulfate, H2CO3 කියලා තියෙනවා. ජලය කියන එක කියන්නේ H2O. එයා කැඩෙන්නේ H+ ධන OH-. හරිද? මෙන්න මේක සම්පූර්ණයෙන් දිය වෙන්න නම් මේ දීලා තියෙන අය කැඩුනයින් පස්සේ මෙන්න මේ එකටවත් සමාන වෙන්න බෑ. හරිද? ඊළඟට මෙතන ඉන්නවා NH4OH මම දැක්කා HCl ඉන්නවා. copper sulfate උත්තිරියා CuSO4 ඊළඟට ඉන්නවා H2CO3 බයිකාබනේට් එහෙනම් එතන තියෙන ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ගත්තාම NH4+ ධන OH- විදිහට තමයි කැඩෙන්නේ. HCl ගත්තාම
plus ධන Cl minus copper ගත්තහම copper 2 plus ධන SO4 2 minus මේක ගත්තහම දෙකක් H plus ධන CO3 2 minus දැන් බලන්න මෙන්න මෙයයි ගත්තහම මෙන්න එක්කෙනෙක් ඉන්නවා මෙන්න එක්කෙනෙක් ඉන්නවා මෙන්න එක්කෙනෙක් ඉන්නවා එතකොට මෙන්න මේ කොපර් සල්ෆේට් කියන කෙනාගේ විතරයි H+ වත් OH- වත් නැත්තේ ඒ හින්දා ජලය හොඳින් දිය වෙන්නේ කොපර් සල්ෆේට්. එතකොට උත්තරේ 3 වෙනි එක. මම හිතනවා තේරෙන්න ඇති කියලා. හරි. අපි දැන් ප්‍රශ්න 14ක් කතා කරා. අපි යන්නේ 15 වෙනි ප්‍රශ්නයට. 15 වෙනි ප්‍රශ්නේ. මිනිස් සිරුර තුළ ග්ලූකගන් හා කැල්සිටොන් ශ්‍රාවය කරන අන්තරාසර්ග ග්‍රන්ථි පිළිවෙලින් මොනවාද කියලා යහන්නේ අපෙන්. ඒවා ඇවිල්ලා අග්න්‍යාශය හා තයිරොයිඩය වේ. අධිවෘක්කය හා තයිරොයිඩය වේ. පිටියුටරිය හා අධිවෘක්කය වේ. තයිරොයිඩය හා අග්න්‍යාශය වේ. අග්න්‍යාශය හා තයිරොයිඩය වේ. අග්න්‍යාශයෙන් ග්ලූකගන් මේවා කරද්දී පිට කරද්දී කැල්සිටොන් තයිරොයිඩය මගින් ශ්‍රාවය කරනවා. එතකොට හතරවෙනි එක මාරු කරලා තියෙනවා ඒ හින්දා වැරදි. අධිවෘක්කයෙන් ඕවා ශ්‍රාවය කරන්නේ නැහැ. පිටියුටරියනු නැහැ. හරි. අපි යන්නම් 16 වෙනි එකට. පොටෑසියම් කැල්සියම් ලෙඩ් යන එක් ලෝහ නිස්සාරණය කිරීම සඳහා යොදා ගැනීමට වඩා සුදුසු ක්‍රමය දැක්වෙන්නේ කුමක්ද කියලා අහනවා. පොටෑසියම් පළවෙනි එක තියෙන්නේ පොටෑසියම් කැල්සියම් ලෙඩ් කියන ඒවාගේ. පොටෑසියම් විද්‍යුත් විච්ඡේදනය, කැල්සියම් ඔක්සිහරණය, ලෙඩ් භෞතික ක්‍රමය. හරි. ඊළඟ එක විද්‍යුත් විච්ඡේදනය ඔක්සිහරණය ඔක්සිහරණය විද්‍යුත් විච්ඡේදනය භෞතික ක්‍රමය, විද්‍යුත් විච්ඡේදනය ඔක්සිහරණය. මෙතනින් පොටෑසියම් කියන කෙනා වෙන් කරගන්නම් විද්‍යුත් විච්ඡේදනය කරන්න ඕනේ. හරිද? එතකොට කැල්සියම් කියන කෙනා කැල්සියම් කාබනේට් විදිහට හුණුගල් විදිහටත් තියෙනවා. තවත් විදිහවල් වලට තියෙනවා. එතකොට එයා විද්‍යුත් විච්ඡේදනය කරන්නත් පුළුවන්, ඔක්සිහරණය කරන්නත් පුළුවන්. අපි බලමු ඊළඟ කෙනා. ලෙඩ් කියන කෙනා අනිවාර්යෙන් ඔක්සිහරණය කරන්න ඕනේ. එතකොට අපිට ගන්න පුළුවන් වෙනවා හතරවෙනි උත්තරේ. විද්‍යුත් විච්ඡේදනය ඔක්සිහරණය කියන එක. කැල්සියම් කියන කෙනාත් විද්‍යාගාර තත්ත්වයටදී විද්‍යුත් විච්ඡේදනය කරලා තමයි අපිට වෙන් කරගන්න පුළුවන් වෙන්නේ. හරි. ඊළඟට තිරස් බිමක් මත A ලක්ෂයට නැගෙනහිරින් B ලක්ෂයට, B ලක්ෂයට උතුරින් C ලක්ෂයේද පිහිටයි. කූඹියෙක් A, B හා BC සරල රේඛීය මාර්ග ඔස්සේ A සිට C ට ගමන් කළේය. AB සමානයි මීටර් 3යි, BC සමානයි මීටර් 4 නම් මෙම ගමනේදී කූඹියා සිදු කළ විස්ථාපනය අපෙන් අහන්නේ. මෙන්න මෙතන තියෙනවා A කියලා ලක්ෂයක්, මෙතන තියෙනවා B කියලා ලක්ෂයක්, මෙතන තියෙනවා C කියලා ලක්ෂයක්. මෙන්න මෙහෙම ගිහිල්ලා මෙන්න මෙහෙම යනවා. එතකොට මේ අපිට කියනවා මෙයා මීටර් 3යිලු, මෙයා මීටර් 4යිලු. අපෙන් අහනවා විස්ථාපනය. විස්ථාපනය කියන්නේ ගමන යාමට ගතවන අවම දුර. ඒකට නිශ්චිත දිශාවක් තියෙනවා. ඒ කියන්නේ එක්තරා දිශාවකට සරල රේඛීය ගමනාන්ත මෙහෙම කියව හැකි. විස්ථාපනය කියන එක අපිට ගමනාන්තයේ අවසානයේ තෙක් එක් දිශාවක් ඔස්සේ සරල රේඛීයව ඇති කෙටිම දුර කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙයා මෙතෙන් නම් මෙතෙන්ට යන්න මීටර් 7ක දුරක් ගමන් කරලා තියෙනවා. විස්ථාපනය කියන්නේ මෙන්න මේ දුර. එතකොට මේ දුර එන්නේ මේකේ වර්ගවල එකතුවේ වර්ගමූලයට. එතකොට 3 වරක් 3 9යි කියලා ගත්ත හැකි. 4 වරක් 4 16යි කියලා ගත්ත හැකි. ඒක එකතුව 25යි කියලා ගත්ත හැකි. ඒකේ වර්ගමූලය ගත්තහම 5යි කියලා ගත්ත හැකි. එතකොට මෙතෙන්ට දාලා තියෙන පයිතගරස් දාලා
මෙන්න මේ පාදයේ දිග හොයලා තියෙනවා. අන්න ඒ පාදයේ දිග තමයි මෙතෙන්දී අපිට විස්ථාපනයේ විදිහට ගන්න වෙන්නේ මීටර් 5යි කියලා. එතකොට ඒකේ උත්තරය ඇවිල්ලා දෙවෙනි එක. හරි අපි දැන් යමු 18 වෙනි ප්‍රශ්නෙට. x නම් උපාංගයක් භාවිතෙන් මල් පෝච්චියක ප්‍රතිබිම්බයක් සුදු පැහැති සිරස් තලයක් මතට ලබාගත් අවස්ථාවක් රූපයේ දැක්වේ. x විය හැකිය පහත කවරක්ද? තල දර්පණයක්, උත්තල දර්පණයක්, අවතල දර්පණයක්, උත්තල කාචයක්. මේකේ තියනවා වගේ යටිකුරු ප්‍රතිබිම්බයක් ගන්න ඕනේ. ඒකත් තිරයකට. එතකොට දර්පණයකින් කිසිම දිනක තිරයකට ගන්න බෑ දර්පණය ඇතුළත විශාල හෝ කුඩා හෝ උඩු යටිකුරු. ඒ කියන්නේ උඩයට මාරු වෙච්ච ප්‍රතිබිම්බ ලබා ගන්න පුළුවන්. හැබැයි තලයක් මතට ගන්න බෑ. එහෙනම් මේකේ දර්පණ ටික සියල්ල අයින් වෙනවා. එතකොට උත්තල කාශයේ කියන හතරවෙනි පිළිතුර විතරක් අපිට තෝරගන්න පුළුවන් වෙනවා. වෙනි ප්‍රශ්නේ. තරංග සම්බන්ධයෙන් පහත දී ඇති කුමන ප්‍රකාශයේ සත්‍ය වේද? සම්පීඩන හා විරලන සහිතව තීරයක් තරංගයක් ප්‍රචාරණය වේ. හොඳයි. තීරයක් තරංගයක ශීර්ෂයක් හා නිම්නයක් අතර දුර එම තරංගයේ තරංග ආයාමයට සමාන වේ. හොඳයි. යාන්ත්‍රික තරංග ප්‍රචාරණය සඳහා මාධ්‍යයක් තිබීම අත්‍යවශ්‍ය නොවේ. හොඳයි. පදාර්ථ සම්ප්‍රේෂණයකින් තොරව යාන්ත්‍රික තරංග මගින් ශක්තිය සම්ප්‍රේෂණය කෙරේ. හරි. කුමන ප්‍රකාශය සත්‍ය වේද කියලා අහන්නේ. සම්පීඩන හා විරලන සහිතව තීරයක් තරංග ප්‍රචාරණය වේ. සම්පීඩන විරලන නෑ. අන්න අයම් තරංගවල තමයි සම්පීඩන හා විරලන තියෙන්නේ. තීරයක් තරංගයක ශීර්ෂයක් හා නිම්නයක් අතර දුර එම තරංගයේ තරංග ආයාමයට සමාන වේ. තීරයක් තරංග ගත්තාම ඒකාකාර නෑනේ. එකින් එකට තරංගයේ ශීර්ෂ හා නිම්න අතර දුර එකින් එකට වෙනස් වෙනවා. එතකොට ලැම්ඩා එහෙම නැත්නම් තරංග ආයාමයට සමාන වෙනවා කියලා ගන්න බෑ. ඊළඟට තුන්වෙනි එක. යාන්ත්‍රික තරංග ප්‍රචාරණය සඳහා මාධ්‍යයක් තිබීම අත්‍යවශ්‍ය නොවේ. යාන්ත්‍රික තරංග කියන්නේ අපි මේ කතා කරනවා වගේ ඒ කියන්නේ ධ්වනි තරංග වගේ ඒවා. එතකොට ඒවා සම්ප්‍රේෂණය වෙන්න මාධ්‍යයක් ඕනේ. දැන් මම මේ කතා කරන තැන වාතය තිබ්බේ නැත්නම් මේ කතා කරන එක ඔයාලට ඇහෙන්නේ නැත. ඒ කියන්නේ මං කට වහ සද්ද අඩු කරලා මෙන්න මේ විදිහට කතා කරනවා වගේ. ඒ කියන්නේ ඇහුන්නේ නැහැ නේද? ඒ කියන්නේ මං සද්ද අඩු කරලානේ කතා කරේ. මෙතන වාතය තිබ්බේ නැත්නම් ඒ කියන්නේ රික්තකයක් වගේ එකක් තිබ්බනම් ඔයාලට මේ කතා කරන ශබ්දය ඇහෙන්නේ නැහැ. ඒ හින්දා මේකට යාන්ත්‍රික තරංග වලට මාධ්‍යයක් තිබීම අත්‍යවශ්‍ය වේ. එතකොට ඒකත් රෙදි පදාර්ථ සම්ප්‍රේෂණයකින් තොරව යාන්ත්‍රික තරංග මගින් ශක්තිය සම්ප්‍රේෂණය කෙරේ. ඔව්. පදාර්ථය යවන්න ඕනේ නැහැ. දැන් මෙතන තියෙනවා බෝඩ්. මේ බෝඩ් එකට මම තට්ටුවක් දානවා. මේ තට්ටුව දාපුවම සමහර විට ඔයාලට ඇහිලා ඇති. හැබැයි බෝඩ් එක කොහෙවත් ගියාද? නෑනේ. බෝඩ් එක මෙතනමයි තියෙන්නේ. වාතාංශු කම්පණය වෙලා ඔයාලා ගාවට ඇවිල්ලා තියෙනවා මේ ශබ්දේ. ඒ කියන්නේ මේ ශක්තියක් සම්ප්‍රේෂණය වෙලා තියෙනවා. ඔයගොල්ලෝ ඔයාලා මේ පාඩම් කරන ඩෙස් එකට කන තියලා ඩෙස් එක එහා කොන්ට කාට හරි ගහන්න කියන්නේ. ඔයාලට ඉක්මනට ශබ්දය ඇහෙනවා. ඇයි? අංශු කම්පණය වෙලා ඔයාලා ළඟට එනවා. හැබැයි ද්‍රව්‍ය කොහාටවත් යන්නේ නැහැ. එතකොට පදාර්ථ සම්ප්‍රේෂණයකින් තොරව ශක්තිය සම්ප්‍රේෂණය කරගන්න පුළුවන්. එතකොට ඒක තමයි හරියන පිළිතුර. ඒ කියන්නේ හතරවෙනි. ඊළඟ මුහුදු ජලයෙන් ලුණු නිෂ්පාදනය කිරීමේදී පළමුවන හා තුන්වන තටාකවල අවක්ෂේප වන ලවණ පිළිවෙලින් කැල්සියම් කාබනේට්, සෝඩියම් ක්ලෝරයිඩ්, කැල්සියම් සල්ෆේට්, මැග්නීසියම් සල්ෆේට්, මැග්නීසියම් සල්ෆේට්, සෝඩියම් ක්ලෝරයිඩ්, කැල්සියම් කාබනේට්, කැල්සියම් සල්ෆේට්. මේකේ පළමුවන හා තුන්වන තටාක. තුන්වන තටාකයෙන් තමයි අපි මේ
ලුණු ටික වෙන් කරලා ගන්න. ඒ කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්. එහෙනම් තුන්වෙනි තටාකයේ තියෙන සෝඩියම් ක්ලෝරයිඩ්. එහෙමදී දෙවෙනි පිළිතුරයි හතරවෙනි පිළිතුරයි අයින් වෙනවා. පළවෙනි එකෙන් අපි මුලින්ම අයින් කරගන්නවා කැල්සියම් කාබනේට්. එහෙම වෙද්දී පළවෙනි උත්තරේම හරියනවා. මැග්නීසියම් සල්ෆේට් අයින් කරගන්න අපි දෙවෙනි එකෙන්. දෙවෙනි තටාකයෙන් තමයි අපි මැග්නීසියම් සල්ෆේට් ඉවත් කරගන්නේ. හරි. ඊළඟට පහත දී ඇති ආහාර දාම අතරින් වඩා කාර්යක්ෂමම ආහාර දාමය මොකක්ද කියලා අහනවා. තනකොළ, මුවා, කොටියා, කැරට්, හාවා, පිඹුරා, උකුස්සා, තනකොළ පෙත්තා, මීයා, නයා, උකුස්සා, වී, මීයා, කෑඳැත්තා, උකුස්සා. වඩා කාර්යක්ෂම මොකද්ද? පළවෙනි එක. ආහාර දාමේ කෙටි. යැපෙන්නම් දෙන්නයි. තනකොළ මුවා කනවා තනකොළ, මුවාව කනවා කොටියා. හරිම ලේසි. කැරට් අලිය කනවා හාවා. හාවා පිඹුරව කනවා. පිඹුරට අහු වුණොත් හොඳයි. නැත්තම් ඉවරයි. පිඹුරට ආය උකුස්සෙක් ඉන්නවා. උකුස්සට පිඹුරව අහු වුණොත් හොඳයි. නැත්තම් ඉවරයි. අතන කොටියට මුවා අහු වුණොත් හොඳයි. නැත්තම් ඉවරයි. හැබැයි කොටියා කියන එක්කෙනාට අල්ලගන්න තියෙන මුවා විතරයි. එහෙම ගත්තාම එතන මැද්දේ කෙනෙක් නැහැ. හැබැයි මෙතන කැරට් අලේ කනවා හාවා කනවා පිඹුරාව කනවා උකුස්සා. හාවව කන්න කලින් උකුස්සා පිඹුරාව අල්ලගත්තොත් ඒත් ඉවරයි. අන්න ඒ වගේ තමයි අනිත් ඒ වගේ. තනකොළ පෙත්තා, තනකොළ මීයා, නයා, උකුස්සා, වී, මීයා, කෑඳතා, උකුස්සා. එතකොට මෙතනින් කාර්යක්ෂම එක පළවෙනි එක තනකොළ, මුවා, කොටියා. හරි ඊළඟ ප්‍රශ්නේ. ඊළඟ කියන්නේ ඇවිල්ලා 22 වෙනි ප්‍රශ්නය. ග්ලූකෝස් ද්‍රාවණයක සංයුතිය ස්කන්ධය හා පරිමාව ඇසුරෙන් ග්‍රෑම් 90යි ඝන ඩෙසිමීටර වේ. එම ග්ලූකෝස් ද්‍රාවණයේ සාන්ද්‍රණය කොපමණද කියලා අපෙන් අහලා තියෙනවා. තව අපිට ග්ලූකෝස් ද්‍රාවණයේ සාපේක්ෂ අණුක ස්කන්ධය 180යි ග්‍රෑම් කියලා දීලා තියෙනවා. ග්‍රෑම් කියලා දීලා නැහැ 180යි කියලා දීලා තියෙනවා නේ. අපෙන් අහන්නේ මොකද්ද? පරිමාව තියෙනවා නේද? ස්කන්ධය හා පරිමාව සාන්ද්‍රණය දීලා තියෙනවා. ග්‍රෑම් වලින් දීලා තියෙන එක අපිට මේවායින් අහලා තියෙන්නේ නේද? ග්‍රෑම් ඝන ඩෙසිමීටරයට 90 ග්‍රෑම් ඝන ඩෙසිමීටරයට වෙද්දී 180යි කියලා දීලා තියෙනවා. මවුල ඝන ඩෙසිමීටරයට අහනවා. එතකොට 90 180 C සමානයි n බෙදීම v නේ. මෙතන n වෙනකොට අපිට n කියන්නේ simple m බෙදීම capital M නේ. දැන් එතකොට මෙතන අපිට දීලා තියෙනවා c. c තමයි අපෙන් අහන්නේ simple m බෙදීම capital M වතාවක් v නේ. එතකොට දැන් අපි ගාව මෙතන තියෙනවා mv ගුණිතය. හරිද? එතකොට c සමානයි mv වෙනකොට අපි d දාමු. d වතාවක් 1ට capital M. හරිද? එතකොට 1ට capital M වෙන් ගුණ කරුවාම හරි. 1ට capital M සමානයි 180යි. එතකොට 90යි ඝන ග්‍රෑම් ඝන ඩෙසිමීටරයට බෙදීම 180යි 1යි 2යි. එතකොට එතකොට 2යි. එතකොට මෙතෙන්ට 1යි මෙතෙන්ට 0.5යි. 0.5යි මවුල් ඝන ඩෙසිමීටරයට මවුල කියලා එනවා. ඒ කියන්නේ උත්තරයේ දෙවනි එක. මම හිතනවා පැහැදිලි ඇති කියලා.
එතකොට ඊළඟ එක න්‍යෂ්ටික අම්ලවල කාර්යයක් නොවන්නේ පහත කවරක්ද කියලා අපෙන් අහලා තියෙනවා. හරිද? මේකේ කියනවා ඇවිල්ලා ජීවීන්ගේ ප්‍රවීණ තොරතුරු ගබඩා කිරීම, ප්‍රෝටීන සංශ්ලේෂණයට දායක වීම, සෛලයේ සිදුවන ක්‍රියාවලි පාලනය කිරීම, දේහ උෂ්ණත්වය පවත්වාගෙන යාම. ඔය කියන වගේ දේහ උෂ්ණත්වය පවත්වාගෙන යාම විතරයි ඔතන කියන ඒවට අයිති වෙන්නේ නැත්තේ. ඒ කියන්නේ න්‍යෂ්ටික අම්ලවල කාර්යයන්ට අයිති වෙන්නේ නැත්තේ. මේ කියනවා ජීවීන්ගේ ප්‍රවීණ තොරතුරු ගබඩා කිරීම. ජීවීන්ගේ ප්‍රවීණ තොරතුරු ගබඩා කරගෙන ඉන්නේ DNA වල. DNA කියන්නේ න්‍යෂ්ටික අම්ලයක්. එතකොට ප්‍රෝටීන සංශ්ලේෂණයට දායක වීම. ප්‍රෝටීන සංශ්ලේෂණයට දායක වෙන්නේ RNA. RNA කියන්නේ න්‍යෂ්ටික අම්ලයක්. එතකොට සෛලයක සිදුවන ක්‍රියාවලි පාලනය කිරීම. ඒක සිදුවෙන්නේ නියුක්ලියෝටයිඩ් වලින්. නියුක්ලියෝටයිඩ් කියන්නේ න්‍යෂ්ටික අම්ලයක්. එතකොට දේහ උෂ්ණත්වය පවත්වාගෙන යාම න්‍යෂ්ටික අම්ලවල කාර්යයක් නෙවෙයි. හරි ඊළඟ. උෂ්ණත්වය සෙල්සියස් අංශක 1900 පරාසය තුලදී කාබන් මොනොක්සයිඩ් වායුව සමග හීමටයිට් ප්‍රතික්‍රියා කළ විට ලැබෙන අවසාන ඵලය මොනවද කියලා අහනවා. කාබන් මොනොක්සයිඩ් කියන්නේ CO නේ. COත් එක්ක ප්‍රතික්‍රියා කරනවලු හීමටයිට්. හීමටයිට් කියන්නේ Fe2O3. හරිද? මේක අපි 2016 පේපරෙත් සාකච්ඡා කරා. මොකද්ද මේකෙන් හැදෙන්නේ? මේකෙන් හැදෙන්නේ යකඩයි CO2 ගෑස් එකයි. එතකොට මෙතන ඇවිල්ලා මේක තුලිත කරොත් මෙතෙන්ට 3යි, මෙතෙන්ට 3යි, මෙතෙන්ට 2යි. කාබන් 3ට කාබන් 3 හරි. 3 වරක් 2 6යි. ඔක්සිජන් 6යි. මෙතනින් ඔක්සිජන් 3යි, මෙතන ඔක්සිජන් 3යි, ඔක්සිජන් 6යි. මෙතන යකඩ 2යි, මෙතන යකඩ 2යි. ඔන්න ඔහොමයි එන්නේ. එතකොට අවසාන ප්‍රතිඵලය කියන්නේ මෙන්න මේ දෙන්න. FeCO2. මෙන්න මේ දෙන්න තමයි අවසාන ප්‍රතිඵලයන් දෙක. හරි. ඊළඟට මිනිසාගේ ශුද්ධාන්තයේ පිහිටි අංගුලිකාවල ඇති රුධිර කේශනාලිකා මගින් අවශෝෂණය කර නොගන්නේ පහත සඳහන් කුමන ජීර්ණ අන්ත ඵලයද? 17 පේපරේ නෙමෙයි 16 පේපරේ අහලා තිබ්බා අංගුලිකා පිහිටන්නේ ඇයි කියලා. පාඩම මතක ගන්න. එතකොට මෙතනින් අහනවා ඒකෙන් උරා ගන්න නැත්තේ මොනවද කියලා. ඇමයිනෝ අම්ල ග්ලිසරෝල් ගැලැක්ටෝස් ෆ්‍රුක්ටෝස්. ග්ලිසරෝල් උරා ගන්නේ නැත. ග්ලිසරෝල් උරා ගන්නේ නැත. එතකොට උත්තරේ දෙවෙනි එක. 40න් ප්‍රශ්න 25ක් මේ වෙද්දි ඉවරයි. අපි යන් දැන් 26 වෙනි ප්‍රශ්නයට. 26 වෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම කියනවා. මිනිස් මොළයේ අනුමස්තිෂ්කයේ කාර්යයක් කෘත්‍යයක් වන්නේ පහතින් කවරක්ද? දේහයේ සමතුලිතව පවත්වා ගැනීම, උසස් මානසික ක්‍රියා ඇති කිරීම, දෘෂ්ටි සංවේදන ප්‍රතිග්‍රහණය කිරීම, ශ්වසනය පාලනය කිරීම කියලා කියනවා. මේකෙන් දේහයේ සමතුලිතතාවය පවත්වා ගැනීම තමයි අනුමස්තිෂ්කයේ කෘත්‍යයක් වෙන්නේ. එතකොට අනිත් ඒවායි උසස් මානසික ක්‍රියා ඇති කිරීම මස්තිෂ්කයට අයිති කාර්යයක්, දෘෂ්ටි සංවේදනයේ ප්‍රතිග්‍රහණය කිරීම ඇසට අයිති කාර්යයක්. එතකොට ශ්වසන පාලනය කිරීම නාසයට අයිති කාර්යයක්. එතකොට කලින් කියපු දෘෂ්ටි සංවේදනයේ ප්‍රතිග්‍රහණය කිරීම ඇසෙන් ප්‍රතිග්‍රහණය කරන එක මස්තිෂ්කයෙන් තමයි පාලනය කරන්නේ. එතකොට ශ්වසනය පාලනය වෙන්නේ නාසය. ඒ කියන්නේ නාසය සම්බන්ධ වෙන ඔතනින් ගිහිල්ලා බෙල්ලට, බෙල්ල පිටිපස්සෙන් තමයි ඒ කියන්නේ සුසුම්නා ශීර්ෂයෙන් තමයි එතන පාලනය වෙන්නේ. හරි ඊළඟ එක බලමු අපි.
ස්කන්ධයේ කිලෝග්‍රෑම් 1.3ක් වන හංසයෙකු පොකුණක නිශ්චල ජලය මත සිටින අවස්ථාවක් රූපයේ දැක්වේ. හංසයා මත ජලය මගින් ඇති කරන උඩුකුරු තෙරපුම කොපමණද කියලා අපෙන් අහනවා. හරිද? මෙන්න මෙහෙම පොකුණක් තියෙනවා. හරිද? ඒකේ ඉන්නවලු මෙන්න මෙහෙම හංසයේ. හරිද? මෙන්න මෙහෙම හංසයෙක් ඉන්නවලු. හරිද? මේකගේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 1.3යිලු. අපෙන් අහනවා උඩුකුරු තෙරපුම. ඔයගොල්ලෝ දන්නවා උඩුකුරු තෙරපුම U සමානයි V rho G. V කියන්නේ පරිමාව, මේක ඝනත්වය, මේක ගුරුත්වජ ත්වරණයනේ. මෙතන වැවක් මැද්දේ වගේ ඉන්නවයි කියන්නේ. වැවේ පරිමාව දන්නේ නැහැ අපි. ගුරුත්වජ ත්වරණයයි ජලයේ ඝනත්වයයි නම් දන්නවා, පරිමාව දන්නේ මෙන්න මේ කොටසේ. එතකොට මේකේ තව එකක් ගත්ත හැකි. බල සමතුලිතතාවය මම හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා ඇති. ඉහළට තියෙන බලයි පහළට තියෙන බලයි සමාන කිරීම. එතකොට ඉහළට මේකේ තියෙන්නේ U විතරයි, පහළට තියෙන්නේ මෙයාගේ බර mg නේ. එතකොට U සමාන වෙනවා mg ට. ඒ කියන්නේ උඩුකුරු තෙරපුම මේ හංසයාගේ බරට සමාන වෙලා තියෙනවා. එතකොට මෙයාගේ බර 1.3 කිලෝග්‍රෑම් වතාවක් 10යි ගුරුත්වය ත්වරණයෙන් ගුණ කරලා තියෙනවා. එතකොට 13යි නිව්ටන් කියලා එනවා. නිව්ටන් 13ක උඩුකුරු තෙරපුම් බලයක් තමයි හංසයා මත ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ උත්තරේ 4 වෙනි එක. ප්‍රශ්න 27ක් ඉවරයි. 28 වෙනි ප්‍රශ්නේ. පහත් සඳහන් රසායනික ප්‍රතික්‍රියාව සලකන්න. සිංක් සල්ෆේට් කියන එක නා X එක්ක ප්‍රතික්‍රියා කරලා ඔන්න ඔහොමයක් හදනවාලු. X කියන මූලද්‍රව්‍ය පහත කවරක් විය හැකිද කියලා අපෙන් අහලා තියෙනවා. බලමුනේ. මෙතන කියනවා කවුද? සිංක් වල සල්ෆේට්. ZnSO4 මෙන්න මෙහෙම X කියලා කෙනෙක් ප්‍රතික්‍රියා කරලා හදනවලු. මොනවාද හදනවයි කියන්නේ? XSO4 එක්ක Zn තමා හදනවයි කියලා කියන්නේ මේකේ තියෙන විදිහට. හරි, දැන් බලන්න. ඔයගොල්ලෝ හොඳටම දන්නවා SO4. SO4 කියන කෙනා සිංක් කියන කෙනා මෙයා කැඩුනාම SO4 2- සිංක් කියන කෙනා ධන 2. එහෙම නැත්නම් 2+ විදිහට නින්නේ. එතකොට ඍණ දෙකක් එක්ක මෙයා තනියම ඉන්නවා කියන්නේ මෙයාගේ මෙන්න මෙතන 1යි කියන්නේ මෙයාගේ කැඩුනහම මෙයාගේ තියෙන්න ඕනේ ධන 2ක්. ඒ කියන්නේ ධන 2 කෙනෙක් වෙන්න ඕනේ. එතකොට දැන් අපිට මෙතන දීලා තියෙන්නේ කවුද? යකඩ. ඔව්. යකඩ, මැග්නීසියම්, ඇලුමිනියම්, ආයේ කොපර්. මේ ඔක්කොගෙම දෙක ධන තියෙනවා. හැබැයි මෙතන බලන්න දෙයක් තියෙනවා. මෙන්න මේ සිංක් කියන එක්කෙනා සක්‍රියතා ශ්‍රේණියේ කොහෙද ඉන්නේ? සක්‍රියතා ශ්‍රේණිය ගත්තහම පොට්ටසෝමා, කැහුටු මැගියා, ඇලිස් සමගින් සිනාසීලා, යකඩ ටීනගේ, ලෙඩ කොල්ලට රට සිල්වා පාඩ් දාලා ඔහොමනේ එන්නේ. දැන් මේ මෙතේ ඉන්නවා සිංක්. මෙන්න සිංක්. එතකොට අපිට දීලා තියෙනවා යකඩ මෙන්න මෙයා. කොපර් මෙන්න මෙයා. ඇලුමිනියම් මෙන්න මෙයා. මැග්නීසියම් මෙන්න මෙයා. හරිද? ඔය කට්ටියනේ. එතකොට මෙන්න මේ සිංක් කොපර් කියන දේ ඉන්නේ ඇවිල්ලා සිංක්ට පහලින්. එතකොට මැග්නීසියම් ඇලුමිනියම් කියන දෙන්නම දුන්නහම මැග්නීසියම්ගේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ඇලුමිනියම්ටයි සිංක්ටයි
කියන දෙන්නටම වඩා වැඩි. ඒ කියන්නේ මැග්නීසියම්ගේ සක්‍රියතාවය වැඩි. ඒ කියන්නේ මෙන්න මේ X කියන එක්කෙනා එක්ක වඩා පහසුවෙන් වගේම වඩා ඉක්මනින් මැග්නීසියම් කියන එක්කෙනා ප්‍රතික්‍රියා කරනවා. ඒ ප්‍රතික්‍රියා කරපුවාම X කියන එක්කෙනා මැග්නීසියම් එක්ක ප්‍රතික්‍රියා කරපුවාම නෙමෙයි X කියන එක්කෙනා එක්ක සල්ෆේට් ප්‍රතික්‍රියා කරපුවාම හැදෙනවා XSO4. X කියන එක්කෙනා මැග්නීසියම් වුණාම MgSO4 තමයි හැදෙන්නේ. මොකද මැග්නීසියම් 2+ තියෙනවා. මැග්නීසියම් තෝරගන්න හේතුව තමයි ඇලුමිනියම්ට වඩා සක්‍රියතාවයෙන් වැඩිවීම. සිංක්ට වඩා කොහොමත් වැඩි? සිංක්ට වඩා ඇලුමිනියම් මැග්නීසියම් කියන දෙන්නා වැඩි. එතකොට ඇලුමිනියම් මැග්නීසියම් කියන දෙන්නාම තෝරගත්තා. ඒ දෙන්න ගත්තාම මැග්නීසියම් කියන එක්කෙනාගේ සක්‍රියතාවය ඇලුමිනියම්ට වඩා වැඩි. අවසාන ප්‍රතිඵලයේ විදිහට මැග්නීසියම් එතකොට තෝරගන්නවා අපි. හරි. ප්‍රශ්න 28ක් ඉවරයි. 29 වෙනි ප්‍රශ්නේ. මේස ලුණු ස්වල්පයක් මිශ්‍ර වීමෙන් අපවිත්‍ර වූ සීන් සාම්පලයක් ජලයේ දිය කර උෂ්ණත්වයේ සෙල්සියස් අංශ 80 පවතින සම්තෘප්ත සීනි ද්‍රාවණයක් සාදා ඇත. එමගින් සංශුද්ධ සීනි ස්ඵටික ලබා ගැනීමට කුමන ක්‍රියාවලිය අනුගමනය කළ හැකිද කියලා අහනවා. ජලයේ උෂ්ණත්වය ඉහළ නැංවීම, ද්‍රාවණය සිසිල් කිරීම, ද්‍රාවණය තනුක කිරීම, ද්‍රාවණය පෙරීම. ද්‍රාවණය තනුක කරනවා කියන්නේ මොකද්ද? ද්‍රාවණයට තව වතුර දාලා ඒක කලවම් කරලා ඒකේ තියෙන ඝනත්වය අඩු කරනවා. ඒකක පරිමාවක තියෙන මේවා එක අඩු කරනවා. ඒ කියන්නේ ඒකක පරිමාව මවුල 10යි නම් තියෙන්නේ. ඒ පරිමාව වැඩි කරලා තියෙන මවුල ගන්න අඩු කරනවා. ඒ කියන්නේ සාන්ද්‍රණිය අඩු වෙනවා කියන එක තමයි දැන් කියලා තියෙන්නේ. ඊළඟට කියනවා ද්‍රාවණය පෙරනවා. අර රත් වෙලා තියෙන ද්‍රාවණය පෙරනවා. මොකේකින්ද පෙරන්නේ? ප්ලාස්ටික් එකකින්ද යකඩයකින්ද පෙරුවයි කියලා වෙන දෙයක් නැහැ. ඕනනම් ප්ලාස්ටික් එකකින් පෙරුවොත් අර රත් වෙලා තියෙන නේද ප්ලාස්ටික් එක උණු වෙලා වැක්කිරේ. ඉච්චර තමයි වෙන්නේ. වෙන දෙයක් නෑ වෙන. ඊළඟ ද්‍රාවණයේ උෂ්ණත්වය ඉහළ නැංවීම. ඔව් ඒක කරන්න පුළුවන්. ද්‍රාවණයේ උෂ්ණත්වය ඉහළ නැංගුවම මොකද වෙන්නේ? අර සීනි ද්‍රාවණයත් එක්ක වාෂ්ප වෙලා යනවා. අවසානයේ අඟුරු ටිකක් වගේ ඉතුරු වෙලා තියෙයි මොනවා හරි ඉතුරු වුණොත්. හැබැයි මෙතන අපෙන් ඉල්ලන්නේ ස්පටික් කරගන්නනේ. එහෙනම් ද්‍රාවණය සිසිල් කරනවා. ද්‍රාවණය සිසිල් කරනවා කියන්නේ උෂ්ණත්වය අඩු වෙනවා. උෂ්ණත්වය අඩු වෙන්න අර විසිරලා තියෙන අංශු එක ලං වෙනවා. ඒ අංශු ලං වෙන්න ගල් වෙනවා. ඒ කියන්නේ හයි වෙනවා. ඒ හයි වුණාට පස්සේ අපිට ස්පටික විදියට ගන්න පුළුවන්. ඒ කියන්නේ උත්තරේ එන්නේ ද්‍රාවණය සිසිල් කිරීම කියන දෙවෙනි එක. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඒ කියන්නේ 30 වෙනි එක. 30 වෙනි එක කියන්නේ මෙන්න මෙහෙම එකක්. පහත දී ඇති A B හා C අවස්ථා සලකන්න. වවුලකු රාත්‍රී කාලයේ හර්ට්ස් 21000ක අතිධ්වනි තරංග සංඛ්‍යාතයක් නිකුත් කරමින් පියාසර කරයි. ඩොල්ෆිනයෙකු සාගරය තුලදී හර්ට්ස් 21000ක අතිධ්වනි තරංගයක් නිකුත් කරමින් ගොදුරු සොයයි. හාවෙකු හර්ට්ස් 21000ක අතිධ්වනි තරංගයක් නිකුත් කරමින් කැලෑවේ ගමන් කරයි. ඔන්න ඔය තුන තමයි අපිට දීලා තියෙන්නේ. ඉහත අවස්ථාවල නිකුත් වන ධ්වනි තරංගවල වේගය පිළිවෙලින් තියෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ ධ්වනි වේග පිහිටන්නේ කොහොමද කියලායි අපෙන් අහලා තියෙන්නේ. හරි අපි බලමු මේක. මම මුලින්ම අඳිනවා අවස්ථා තුනක්. මේක solid state එකේ තියෙන්නේ. මේක liquid state එකේ තියෙන්නේ. මේක gas වල තියෙන්නේ. ඒ කියන්නේ වායු වල. solid එකේ මෙහෙම හැමදාම ඇහිරිලා තියෙන solid එක. ඒ කියන්නේ ඝන තත්ත්වය. ද්‍රව වල ටිකක් විතර ඈතින් තමයි තියෙන්නේ. වායු ගත්තාම එකක් මේ කොනේ අනික මේ කොනේ අනික මෙහි ආය මෙහි ගොඩක් ඈතින් තමයි වායු වල තියෙන්නේ. එතකොට මේ වගේ ශබ්ද සම්ප්‍රේෂණ වේගය ගත්තහම දැන් එක්සැම්පල් එකක් විදිහට ඔයගොල්ලෝ
ඔයගොල්ලන්ගේ ඔයයි තව යාළුවෙකු ඉන්නවා කියලා හිතන්න. මෙතන තියෙනවා මේසයක්. එක්කෙනෙක් එහා පැත්තේ කොනේ ඉන්නවා අනිත් එක්කෙනා මේ පැත්තේ කොනේ ඉන්නවා. එක පැත්තකින් එක්කෙනෙක්ට කතා කරන්න කියනවා. ඒක ඇහෙන්න යන කාලය සාමාන්‍යයෙන් මිලි තප්පර මෙච්චරයි කියලා 3-4 පාරක් කරලා හොයාගෙන බලනවා. ඊට පස්සේ අර මේසෙට කන තියන්න. කන තියලා තට්ටුවක් දාලා බලන්න මේසෙට. එතකොට ඇහෙන්න යන වෙලාව බලන්න. අරට වඩා ගොඩක් අඩු වෙලා තමයි යන්නේ. ඒ කියන්නේ අංශු ලං වෙන්න සම්ප්‍රේෂණය වෙන වේගය වැඩි. ඒ කියන්නේ ගමන් කරන වේගය වැඩි. ශබ්දයේ ගමන් කරන වේගය වැඩි. එහෙම වුණාම ශබ්දයේ ගමන් කරන වේගය වැඩිම වෙන්නේ මෙන්න මේ ආකාරයට. වැඩිම වෙන්නේ ඝනවල, ඊට පස්සේ ද්‍රවවල, ඊට පස්සේ වායුවල. එතකොට මෙතන අපිට දීලා තියෙනවා වවුලෙක් හාවෙක් වගේම ඩොල්ෆින් කෙනෙක්. වවුලයි හාවයි කියන එක්කෙනා ගොඩබිම ඉන්නේ. ඒ කියන්නේ එයා ඉන්නේ වාතය සහිත පරිසරයක. වාතය සහිත පරිසරයේ ධ්වනි වේගය 3 අපි හිතමු x කියලා. එතකොට ලික්විඩ් පරිසරය, ඒ කියන්නේ ඩොල්ෆින් මාළුවා ඉන්න පරිසරයේ අපි y කියලා හිතමු. y කියන එක්කෙනා විශාලයි x ට වඩා. හැබැයි මෙතන x කියන එකේ දෙන්නෙක් ඉන්නවා හාවයි අර වවුලයි. ඒ කියන්නේ x1 සමානයි මෙයා x1 වෙද්දී මෙයා x2 වෙද්දී x1 සමානයි x2 කියලා අපිට එනවා. ඒ කියන්නේ මොකද්ද? VA VB VC නම් ඊට අවස්ථා නිකුත් වෙන ධ්වනි ප්‍රවේග පිළිවෙලින්. ඒ කියන්නේ ඒ වවුලගේ ධ්වනි වේගයේ VA වෙද්දී ඩොල්ෆින්ගේ VB වෙද්දී හාවාගේ VC වෙද්දී VA සමානයි VC ඒකට වඩා විශාලයි VB. ඒ කියන්නේ මෙන්න මෙහෙම. VA කියන එක සමාන වෙනවා VB ට. ඒක කුඩයි VC ට වඩා. මෙන්න මේක තමයි උත්තරේ. ඒ කියන්නේ උත්තරේ ඇවිල්ලා 3 වෙනි එක. ඔන්න එහෙනම් ප්‍රශ්න 30ක් ඉවරයි. තව ප්‍රශ්න 10යි ඉතුරු. MCQ එකේ ප්‍රශ්න 40න්. හරි, ඊළඟට තියෙන්නේ 31 වෙනි ප්‍රශ්නේ. අපි බලමු 31 වෙනි ප්‍රශ්නේ කොයි වගේ එකක්ද කියලා. වෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙමයක් කියන්නේ. සෝඩියම් ක්ලෝරයිඩ්, පොටෑසියම්, ෆෙරිස් සයනයිඩ් හා පිනොක්තැලීන් යන ද්‍රව්‍ය සුළු ප්‍රමාණවලින් මිශ්‍ර කර ඇති ඒගාර් මාධ්‍යයක් තුල M නම් ලෝහයක් සමග සම්බන්ධ කළ යකඩ ඇණයක් තබා ඇත. පැයකට පසු ඇණය වටා ඒගාර් මාධ්‍යයේ රෝස පැහැයක් පමණක් දක්නට ලැබුණි. M විය හැකි වන්නේ මොනවාද කියලා අහනවා. සෝඩියම් ක්ලෝරයිඩ් NaCl කියන්නේ ලුණු. පොටෑසියම් ෆෙරිස් සයනයිඩ්. පොටෑසියම් එක යකඩ. සයනයිඩ් CN FeCN. එක පිනොක්තැලීන් කියන දර්ශකය තමයි තියෙන්නේ මේකේ. අන්න ඒ මාධ්‍යයේ කොපර් ලෙඩ් ටින් ඇලුමිනියම් කියන ඒ වගේ රෝස පාට දක්නට ලැබෙන්නේ මොකේද කියලා අහන්න හදන්නේ. එතකොට M කියන එක M කියන ලෝහයක් සමග සම්බන්ධ කළ යකඩ ඇණයක්. ෆිනොක්තැලීන් රෝස පාට වෙන්නේ බාෂ්මික මාධ්‍යයේදී. හරිද? එහෙනම් බාෂ්මී එකක් තියෙන්න ඕනේ. ටින් ලෙඩ් කෙලින්ම අතාරින්න පුළුවන්. මොකද ඔය O level විෂය නිර්දේශය ඇතුළත ටින් ලෙඩ් ඔය වගේ ඒවාට පාවිච්චි කරන්නේ නැත. ලෙඩ් කියන එක ගොඩක් කොහොමද පාවිච්චි කරන්නේ? මොකද ලෙඩ් කියන්නේ රසදිය පරීක්ෂණ වලිනුත් ගොඩක් වෙලාවට ඉවත් කරලා තියෙනවා මේ වෙද්දී. එතකොට ඔයාලට ඉතුරු වෙන්නේ කොපරයි ඇලුමිනියමුයි. කොපර් එක්ක හදන සංයෝග බොහොමයක් ආම්ලික වෙනවා.
ඒ වගේම ඇලුමිනියම් කියන එක්කෙනාගේ ආම්ලික බාෂ්පනික ලක්ෂණ දෙකම පෙන්වනවා. මෙතෙන්දී කොපර් කියන එක ඇලුමිනියම් කියලා සම්පූර්ණයෙන් අපිට විශ්වාස කරන්න පුළුවන් හින්දා ඇලුමිනියම් කියන එක්කෙනා මෙතෙන්දී බාෂ්පනික මාධ්‍යයක් හදනවා කියලා තමයි අපිට ගන්න වෙන්නේ. එතකොට උත්තර උත්තරේ 4 වෙනි එක ඇලුමිනියම්. හරි 32. පහත සඳහන් ලක්ෂණ සලකන්න. න්‍යෂ්ටිය සෛල ප්ලාස්මේ පර්යන්තව පිහිටයි. විශාල මධ්‍ය රික්තකයක් සහිත ගෝලාකාර සෛල පිහිටයි. අන්තර් සෛලීය අවකාශ නොපිහිටයි. ඉහත ලක්ෂණ අතරින් මෘදුස්තර පටකයේ ලක්ෂණ වන්නේ කියලා අපෙන් අහලා තියෙනවා. උත්තර විදියට දීලා තියෙන්නේ මොනවාද කියලා බලමු. හරි එතකොට මේවා තියෙන ඒවායින් AB BC AC ABC කියන සියල්ලම කියලා තමයි දීලා තියෙන්නේ. හරි. මෘදුස්තර පටකයේ ලක්ෂණයක්. බලමු එකින් එක. න්‍යෂ්ටිය සෛල ප්ලාස්මේ පර්යන්තව පිහිටයි. ඔව්. මෘදුස්තර පටකයේ ලක්ෂණයක් තමයි. ඊළඟට විශාල මධ්‍ය රික්තයක් සහිත ගෝලාකාර සෛල පිහිටයි. ගෝලාකාර සහිත මෘදුස්තර පටකයේ ලක්ෂණයක් තමයි. එතකොට අන්තර්සෛලීය අවකාශ නොපිහිටයි. නෑනේ. අන්තර්සෛලීය අවකාශات පිහිටනවා මෘදුස්තර පටකේ. ඒ කියන්නේ C එක වැරදි. එතකොට උත්තරේ වෙන්නේ A හා B පමණයි. ඒ කියන්නේ පළවෙනි එක. හරි. ඊළඟට 33. වස්තුවක් නිව්ටන් 10ක් 15ක් හා p යන ඒකතල බල තුනක් යටතේ සමතුලිතව තැබේ. 10 හා 15 යන බල දෙකෙහි සංප්‍රයුක්තයේ 12 වේ. p බලයේ පාත් සඳහන් පාත දී ඇති x y z ප්‍රකාශ සලකන්නලු. p විශාලත්වයේ නිව්ටන් 12ක් වේ. y කියන එක කියනවා 10 නිව්ටන් හා 15 නිව්ටන් යන බල දෙකෙහිම සංප්‍රයුක්තයේ බලයේ දිශාවට p ක්‍රියා කරයි. p හි ක්‍රියා රේඛාව 10 හා 15 යන බල දෙකෙහි ක්‍රියා රේඛාවල ඡේදන ලක්ෂ්‍ය හරහා ගමන් කරයි. ඉහත ප්‍රකාශ වලින් සත්‍ය වන්නේ. බලමු ආයසරය. p හි විශාලත්වය නිව්ටන් 12යි කියලා කියනවා. වස්තුවක් මෙන්න මේ කියන බල තුනක් යටතේ සමතුලිතයිලු. දැන් ගත්තහම මෙන්න මෙහෙම බල තුනක් තියෙනවා කියලා හිතන්නකෝ. මෙයා 10යිලු, මෙයා 15යිලු, මෙයා pලු. හරිද? මේක බිඳුවයිලු. සංප්‍රයුක්තයේ බිඳුවයිලු. සංප්‍රයුක්තයේ සමානයි බිඳුවයි කියලා කියනවා. හරි. ඊට පස්සේ කියනවා 10යි 15යි කියන දෙකේනාගේ මෙන්න මේ දෙන්නගේ සංප්‍රයුක්තය. ඒ ක්‍රියා කරන්නේ මේක මැද්දේ. ඒක 12යිලු නිව්ටන්. හරි දැන් යමු අහලා තියෙන ඒවට. p හි විශාලත්වය නිව්ටන් 12ක් වේ. ඔව් p කියන එක නා 12ක් වෙන්න ඕනේ. මොකද මේ දෙන්න 10ක් වෙද්දී ඒ දෙන්නගේ සංප්‍රයුක්තයට සමාන බලයක් තමයි p ගෙන් දෙන්න ඕනේ. එහෙම වුණ නැත්නම් මෙන්න මෙතන මුළු සංප්‍රයුක්තය. ඒ කියන්නේ 10යි 15යි p කියන බල තුනේම සංප්‍රයුක්තය බිඳුවක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ p සමානයි නිව්ටන් 12යි. හරිද? p කියන එක නා නිව්ටන් 12ක් වෙනවා. ඊළඟට 10 හා 15 යන බල දෙකේ සංප්‍රයුක්තයේ බලයේ දිශාවට p ක්‍රියා කරයි. මෙන්න මේ නිව්ටන් 12යි කියන එක්කෙනාගේ දිශාවටලු p ක්‍රියා කරන්නේ නෑනේ. වැරදීනේ. 12යි නිව්ටන් කියන එක්කෙනාගේ දිහාවට 12යි නිව්ටන් මෙහෙම තියෙද්දි p කියන එක්කෙනාත් ඒ පැත්තට ක්‍රියා කරුවොත් 12 ධන p කියලා එනවා. 12 ධන p සමානයි මේ බිඳුවක් වෙන්න බෑනේ. 12යි මොකද මේ 12 අනිවාර්යයෙන් p කියන එක්කෙනා එකට වඩා විශාලයි. 12යි එකයි වුණත් 13ක් වෙනවා. එතකොට නිව්ටන් 13ක සංප්‍රයුක්තයක් වෙනවා. එතකොට 10යි 15යි p කියන තුන් දෙනාගේම එකතුවේ සංප්‍රයුක්තය සමාන බිඳුවට සමාන වෙන්නේ නැහැ. ඒ කියන්නේ එතන එක වැරදි. ඊළඟට p හි ක්‍රියා රේඛාව 10 15 යන නිව්ටන් රේඛා දෙකෙහි ක්‍රියා රේඛාවල ඡේදන ලක්ෂ්‍ය හරහා ගමන් කරයි. මේ දෙන්නගේ සංප්‍රයුක්තයේ ක්‍රියා රේඛාව මෙන්න මේක.
ඒකේ ඡේදන ලක්ෂය මෙන්න මෙතන. මොකද එතනින් තමයි මේ තුන් දෙනායි මේ සම්ප්‍රයුක්ත බලය ක්‍රියා කරන්නේ. එතකොට ඡේදන ලක්ෂය වෙන්නේ මෙන්න මෙතන. ඒ ඡේදන ලක්ෂය හරහා තමයි P කියන එක ක්‍රියා කරන්නේ. ඔව් ඒක හරි. එතකොට XZ කියන දෙක හරි. ඒ කියන්නේ උත්තරේ තුන්වෙනි එක. අනිත් ඒවා වැරදි. හරි. ඊළඟට 34 වෙනි එක. එක්තරා ජීවියෙකුට පහත සඳහන් ලක්ෂණ ඇත. සංවිධානයේ වූ න්‍යෂ්ටියක් දරන සෛල වලින් යුක්ත වීම, කාබනික ද්‍රව්‍ය වියෝජනය කිරීමේ හැකියාවක් තිබීම, සෛල බිත්තියේ කයිටින් තිබීම. හරිද? පහත සඳහන් ඒවා කුමන රාජධානියට අයත් වේද කියලා තමයි අපෙන් අහන්නේ. ප්‍රොටිස්ටා, ෆන්ගයි, ප්ලාන්ටේ, ඇනිමාලියා රාජධානි හතරක් අපිට දීලා තියෙනවා. හරිද? එතකොට ෆන්ගයි කියන්නේ දිලීර. එතකොට ප්‍රොටිස්ටා කියන්නේ ඇල්ගි විශේෂ. ප්ලාන්ටේ කියන්නේ ශාක. ඇනිමාලියා කියන්නේ සත්තු. එතකොට මෙතනින් ප්ලාන්ටේ ඇනිමාලියා කියන දෙක අයින් කරලා දැම්ම හැකි. ඒවා සංවිධානයේ වූ නැස්ටි ඔය කියන කේස් නැහැ. එතකොට මේක අයිති වෙන්නේ අපි බලමු ප්‍රොටිස්ටා. ප්‍රොටිස්ටාවන්ගේ ලක්ෂණ ගත්තාම ජලජ පරිසරවල ආහාර දාමවල ප්‍රාථමික නිෂ්පාදනය ලෙස ඇල්ගී ක්‍රියා කරයි. දිලීර සමග ඇල්ගී එකතු වී සාධන සහජීවී සංගමයන් වන ලයිකන සෑදීමට දායක වීම. ඒ වගේව තමයි ඒකේ තියෙන්නේ. එතකොට ෆන්ගයි කියන එක ගත්තාම ප්‍රෝටීන් පරිපූර්ණක ආහාරයක් ලෙස යොදා ගනිලු. පාන් සහ මධ්‍යසාර පැරමීසිම් ක්‍රියාවලියට යොදා ගනිලු. ඒ වගේව තමයි කියන්නේ. එතකොට මෙතන අහලා තියෙන්නේ සංවිධානයේ වූ න්‍යෂ්ටියක් දරන සෛල වලින් යුක්ත වීම, කාබනික ද්‍රව්‍ය වියෝජනය කිරීමේ හැකියාවක් තිබීම, සෛල බිත්තියේ කයිටින් තිබීම. මේ ඔක්කොම තියෙන්නේ ෆන්ගයි වල. මොකද ෆන්ගයි කියන්නේ දිලීර විශේෂයන්නේ. දිලීර තමයි මේ කියන මේ කාබනික ද්‍රව්‍ය වියෝජනය කිරීමට ප්‍රධානතම එහෙම නැත්නම් මූලිකම වෙන්නේ. එතනින් තමයි මේක අල්ලන්න තියෙන හොඳම පොයින්ට් එක. හරි අපි යමු ඊළඟ එකට. ඊළඟ එක 35 වෙනි එක. 35 වෙනි එකේ මෙන්න මෙහෙම කියනවා. බෙර එකට සෙමින් තට්ටු කළ විට ලැබුණු ධ්වනි තරංගය කැතෝඩ කිරණ දෝලනයකින් නිරීක්ෂණය කළ විට රූපයේ ඇති තරංග රටාව ලැබුණීලු. ඉහත අවස්ථාවේදී ඉදු බලයට වැඩි බලයක් යොදා බෙරයට තට්ටු කළ විට ලැබෙන තරංගයේ තරංග රටාව පහතින් කුමක් විය හැකිද කියලා අහනවා. හරිද? තරංගයක සංඛ්‍යාතයේ කීයටවත් වෙනස් වෙන්න බෑ. මොකද මේක බෙරයක් පළවෙනි පාර වාදනය කරපු බෙරේම තමයි දෙවෙනි පාරත් වාදනය කරලා තියෙන්නේ. එහෙනම් ඉහළ පහළ යන එක උස වෙනස් වෙන්න බෑ. එහෙම වුණාම 1 3 4 කියන තුනම අයින් වෙලා යනවා. එතකොට දෙවෙනි එකයි ඒ රූපේ ගත්තාම මේ දෙක ගොඩක් දුරට සමානයි. එහෙම වෙන්නත් බෑ. මොකද ලැම්ඩා අඩු වෙන්න ඕනේ. මොකද ළඟ වදින හින්දා ලැම්ඩා අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔය දීලා තියෙන කාලය තුලදී ලැම්ඩා අඩු වෙලා එක ළඟ වැටෙන රැලිති සංඛ්‍යාව වැඩි වෙන්න ඕනේ. එහෙම වැඩි වෙලා නැහැ. ඒ කියන්නේ දෙවෙනි එකත් වරදිනවා. එතකොට මේකට උත්තරයක් නැහැ කියලා තමයි අපිට ගන්න වෙන්නේ. අපි බලමු මාකින් එකේ කොයි වගේ උත්තරයක් දීලා තියෙන්නේ කියලා. ඔව් මාකින් එකේ දීලා තියෙන්නේ all කියලා. ඒ කියන්නේ පිළිතුරක් නැහැ කියන එක. ගැළපෙන විදිහේ. පිළිතුරක් ගන්න ඕන නම් ඔතෙන්ට දෙවෙනි උත්තරේ ගන්න පුළුවන්. මොකද ඒක ඒ කියන රූපයට වඩාත් ආසන්නයෙන් සමාන වෙන හින්දා. ඒක මේ ලැම්ඩා දුර අඩු වෙලා ඇති කියලා සැලකුවොත් ඒක ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක ගන්නත් බෑ. හරි. අපි බලමු 36 වෙනි එක. ස්කන්ධයේ කිලෝග්‍රෑම් 40ක් වන ළමයේ ගොඩනැගිල්ලක පළමු වන මහලේ සිට මීටර් 9ක් උසින් පිහිටි 3 වන මහල් දක්වා පඩි පෙළක් දිගේ ගමන් කළේය.
මෙම සම්පූර්ණ ගමන සඳහා ඔහුට ගත වූ කාලය මිනිත්තු 2කි. ඔහුගේ කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය කොපමණද කියලා අපෙන් අහනවා. හරිද? කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය අහන්නේ. එතකොට මිනිත්තු 2යි. 60යි. හරි අපි බලමු. කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය W සමානයි Fs. F කියන්නේ බලය, S කියන්නේ විස්ථාපනය. හරිද? එතකොට මෙතන බලය කිලෝග්‍රෑම් 40යි. කියන්නේ නිව්ටන් 400යි. හරිද? ඒක වැඩි වෙන්න ඕනේ. S කියන්නේ විස්ථාපනය 9යි. හයයි 3600යි වොට්. දෙනින් එනවා 3600යි කියලා. එතකොට මේකට ගත වෙච්ච කාලය මිනිත්තු 2යි. එතකොට මෙන්න මේ කියන 3600 මේක කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය කියන එක අපි හොයන්නේ තත්පරයටනේ. එතකොට මේක බෙදන්න ඕනේ කාලේ. ගිහිල්ලා තියෙනවා මිනිත්තු 2ක්. ඒ වගේම තත්පර 60ක්. හරිද? බිඳුවට බිඳුව කැපෙනවා. 6 වරක් 1යි 6 වරක් 6යි. දෙවරක් 1යි එතකොට 30යි. එතකොට වොට් 30යි කියලා උත්තරේ එනවා. ශීඝ්‍රතාවය වොට් 30යි කියන්නේ පළවෙනි උත්තරේ. හරි ඊළඟ රූපයේ දී ඇති වීදුරු නලය සහිත පරීක්ෂා නලය ජලය සහිත බඳුනකට ගිල්වා ටික වේලාවක් රත් කරනු ලැබේ. මෙම පරීක්ෂණයේදී ලැබෙන නිරීක්ෂණ පිළිබඳ ප්‍රකාශ 3ක් පහත දැක්වේ කියලා කියනවා. හරිද? වීදුරු නලයේ ජල මට්ටම B සිට ක්‍රමයෙන් ඉහළට ගොස් නවතී. වීදුරු නලයේ ජල මට්ටම B සිට ක්‍රමයෙන් පහළට ගොස් නවතී. වීදුරු නලයේ ජල මට්ටම B සිට පහළ ගොස් ඉන්පසු එතැන් සිට ඉහළට ගොස් B මට්ටම පසු කරගෙන යයි කියලා කියනවා. මොකද වෙන්නේ? මේකේ වෙන්නේ මේක තියනවායි කියනවානේ උණු මේක ටික වෙලාවක් රත් කරනවා කියනවානේ. රත් වෙද්දී මේ වීදුරු නලය ප්‍රසාරණය වෙනවා. හරිද? වීදුරු නලය යම් තරමක් ප්‍රසාරණය වෙන හින්දා අර බටේ ඇතුලේ තියෙන වතුර පල්ලෙහාට එනවා. හරිද? වර්ණගල ජලය. ඒ ආවයින් පස්සේ ඒ ජලය රත් වෙනවා. ඒ රත් වෙන ජලයේ හින්දා ජලය ප්‍රසාරණය වෙලා B කියන මට්ටම පාස් කරගෙන යනවා. ඒ කියන්නේ මුලින් ජල මට්ටම අඩු වෙලා ඊට පස්සේ වැඩි වෙනවා. ඒ කියන්නේ උත්තරේ Z විතරයි. Z විතරක් සත්‍ය වෙයි කියන එක තමයි හරියන්නේ. ඒ කියන්නේ තුන්වෙනි පිළිතුර. අනිත් දෙක ගන්න බෑ. හරිද? හරි. ඊළඟ එක 38 වෙනි එක. සරල රේඛීය මාර්ගයක් ඔස්සේ ගමන් කළ වස්තුවක චලිතයට අදාළ තොරතුරු දී ඇත කියලා කියනවා. ඉහත් තොරතුරුට අනුව පහත දී ඇති කුමන ප්‍රකාශයේ සත්‍ය වේද කියලා කියනවා. අපිට දීලා තියෙන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක්. අඳලා බලමු. මෙන්න මෙහාට තියෙනවා කාලය T, මෙන්න මෙහාට තියෙනවා විස්ථාපනයේ S. හරිද? ඊට පස්සේ දෙවෙනි තත්පරයේදී 8ක් ගිහිල්ලා දිනවා. ඊට පස්සේ තුන්වෙනි තත්පරයේදී 10ක් ගිහිල්ලා දිනවා.
ඊට පස්සේ 4 වෙනි තත්පරයේදී 14යි. 4 වෙනි තත්පරයේදී 14යි ඊළඟට 16යි 18යි. ඔන්න ඔහොම තමයි ගිහිල්ලා තියෙන්නේ. 2 3 4 5 6. හරිද? මේක කියනවා වස්තුව සම්පූර්ණ කාලය තුල ඒකාකාර ප්‍රවේගයකින් ගමන් කර ඇතලු. බලමු. පළවෙනි තත්පරයේදී විස්ථාපනය 4යි. ඊළඟ තත්පරයේදී විස්ථාපනය 4යි. ඊළඟ තත්පරයේදී විස්ථාපනය 2යි. ඒ කියන්නේ ඒකාකාර ප්‍රවේගයකින් ගිහිල්ලා නැහැ. පටන් ගත්ත ගමන්ම එනගෙන. හරි ඊළඟ. සම්පූර්ණ චලිතය තුල වස්තුවේ මධ්‍යක ප්‍රවේගය 3 ms ඍණ 1 වේ. බලමු. කාලයට ගත වෙලා තියෙනවා තත්පර 6ක්. එතකොට 1යි 2යි 3යි තත්පර 3ක් ගිහිල්ලා තියෙනවා 4යි ms ඍණ 1 වේගයෙන්. 4යි ms ඍණ 1 වේගයෙන් ගිහිල්ලා තියෙනවා තත්පර 3ක්. 2යි ms ඍණ 1 වේගයෙන් ගිහිල්ලා තියෙනවා තත්පර 3ක්. එතකොට මධ්‍යන වේගය 3යි ms ඍණ 1ක් වෙනවා. මොකද මේක අවස්ථා දෙකේදීම කාලය සමානයි. එතකොට මේ දෙකේ එකතුව එතකොට මේ දෙකම සමාන වෙලා තියෙන්නේ. එතකොට මේ දෙක එකතු වෙනවා. ප්‍රවේග දෙක එකතු වෙලා දෙකෙන් බෙදෙනවා. එතකොට තමයි මධ්‍යන වේග එක හම්බෙන්නේ. 4යි 2යි 6යි 6 දෙකෙන් බෙදුනහම 3යි. ඔන්න මධ්‍යක ප්‍රවේගය 3යි ms ඍණ 1යි කියලා එනවා. ඒ කියන්නේ ඒක හරි. ඊළඟ එක බලන්න. වස්තුව නැවත ආරම්භක ස්ථානයට පැමිණ ඇත. එහෙම කියන්න බෑනේ. ආරම්භක ස්ථානයට ඇවිල්ලා නැහැ. කෙලින්ම කිව්වේ හැකි. ඇයි? මෙයාගේ විස්ථාපනය අවසන් වෙලා තියෙන්නේ මීටර 18කින්. එතනින් එහාට මොකද වෙලා තියෙන්නේ කියලා අපි දන්නේ නැහැනේ. එතනින් එහාට දීලා නැහැ අපිට. වස්තුව ගමන් කළ මුළු දුර මීටර 70යි කියලා. නෑ මීටර 18යි. ඒ කියන්නේ දෙවෙනි උත්තරේ විතරයි හරි අනිත් ටික සේරම වැරදි. හරි. 39 වෙනි එක. I ධාරාවක් රැගෙන යන AB ඍජු සන්නායක චුම්බක ක්ෂේත්‍රයක තබා ඇත. චුම්බක ක්ෂේත්‍රයේ දිශාව සන්නායකය හරහා ධාරාව ගමන් කරන දිශාවට ලම්බක වේ. පහත සඳහන් x y අවස්ථා දෙකේදී වෙන වෙනම සිදු කර ඇති වෙනස්කම් සලකන්න. x චුම්බක ක්ෂේත්‍රය වෙනස් නොකර AB හරහා ධාරාව 2i දක්වා වැඩි කරයි. y AB හරහා ධාරාව i ලෙස තබාගෙන චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය අඩු කරයි. මෙම අවස්ථා දෙකේදී AB මත ක්‍රියා කරන චුම්බක ක්ෂේත්‍රය පිළිබඳ කුමන අදහසක් දක්වන්න පුළුවන්ද කියලා අහනවා. x අවස්ථාවේදී පමණක් චුම්බක බලය වැඩි වේ. හා. y අවස්ථාවේදී පමණක් චුම්බක බලය වැඩි වේ. හා. x හා y අවස්ථා දෙකේදීම චුම්බක බලය වැඩි වේ. x හා y අවස්ථා දෙකේදීම චුම්බක බලය අඩු වේ කියලා කියනවා. x කියන එක්කෙනා ගත්තාම චුම්බක බලය නියතයි, ගලා යන ධාරාව වැඩි වෙනවා. ඒ කියන්නේ චුම්බක ක්ෂේත්‍රයේ තීව්‍රතාවය වැඩි වෙනවා, චුම්බක බලය වැඩි වෙනවා. y කියන එක්කෙනා ගත්තාම ධාරාව එකමයි. හැබැයි චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය අඩු කරනවා. ඒ කියන්නේ චුම්බක ක්ෂේත්‍රයේ තීව්‍රතාවය අඩු වෙලා ප්‍රබලතාවය අඩු වෙනවා. ඒ කියන්නේ චුම්බක බලය අඩු වෙනවා. x වල වැඩි වෙලා y වල අඩු වෙලා එහෙම එකකවත් කියලා නැත. දෙකේදීම වැඩි වේ දෙකේදීම අඩු වේ කියන අවස්ථා දෙකම අයින් වෙනවා. y වල වැඩි වේ කියන එකත් අයින් වෙනවා. x වල වැඩි වේ කියන එක විතරක් ඉතුරු වෙනවා. එතකොට උත්තරේ පළවෙනි එක විදිහට අපිට තෝරගන්න පුළුවන් වෙනවා. හරි ඊළඟට 40 වෙනි එක. පහත දී ඇති කාර්යයන් සලකන්න කියලා කියනවා. ආහාර සතුපුම අවම කිරීම, ශක්තිය කළමනාකරණය කිරීම, පාරම්පරික දැනුම සහ තාක්ෂණය භාවිතා කිරීම. ලංකාවේ තිරසාර සංවර්ධනයේ උදෙසා වැදගත් කාර්යයන් වන්නේ මේ තුනම වැදගත් වෙනවා. ඇයි? ආහාර සතුපුම අවම වෙනවා කියන්නේ ලංකාවේ පිට රටින් ගෙන්වන ආහාර වලට යන වියදම අඩු වෙනවා. ඒ වියදම අඩු වෙනවා කියන්නේ ලංකාව තුල මුදල් ඉතුරු වෙනවා. හරි ඊළඟට ශක්තිය කළමනාකරණය. අපි ශක්තිය කළමනාකරණය කරගත්තු දුලි ශක්තිය වගේ ඒවා ඉතුරු කරගන්න පුළුවන්. ඒකෙන්
රට තුල ආර්ථිකය ස්ථාවර කරගන්න පුළුවන්. එතකොට පාරම්පරික දැනුම සහ තාක්ෂණය භාවිත කිරීම. පරම්පරාවෙන් පරම්පරාවට යන දැනුමක් තියෙනවා. සිංහල වෛද්‍ය ක්‍රමය ඒකට උදාහරණයක්. ඒක ඒ වගේ ඒවා රැකගෙන තාක්ෂණය භාවිත කරුවොත් කුඹුරු ගොවිතැන් කරන අයට පරම්පරාවෙන් පරම්පරාවට යන දැනුමක් තියෙනවා. හැබැයි තාක්ෂණය භාවිත කරුවොත් ඒක අර දැනුමත් එක්ක එකතු කරලා බොහොම පහසුවෙන් ඉක්මනින් කරගන්න පුළුවන්. ඒ කියන්නේ රටේ සංවර්ධනයට ඒකත් ගොඩාක් වැදගත් වෙනවා. ඒ කියන්නේ උත්තරේ 4 වෙනි එක. හරි. දැන් අපි මේ වෙද්දී 2017 පේපරේ MCQ 40ම සාකච්ඡා කරලා ඉවරයි. හරිද? MCQ 40 සාකච්ඡා කරලා ඉවරයි කියන්නේ අපිට ඊළඟට තියෙන ස්ට්‍රක්චර්ඩ් එසේ එකයි රචනා එකයි. අපි එහෙනම් ඒ දෙකෙන් හමු වෙමු ඊළඟට.